විවාහයට අධිපති, සැපයට අධිපති, ඒ වගේම හොඳ මිත්‍රයන් හොයලා දෙන ග්‍රහය තමයි සිකුරු කියන ග්‍රහය. මේ සිකුරු ග්‍රහ මාරුව සිදු වෙන්නේ 2026 මාර්තු මාස දෙවන සඳු දින පාන්දර 12:53 තම මිත්‍ර රාශිය කුම්භය අතහැර උච්ච රාශිය වූ මීනයට සංක්‍රමණය වීමක් සිදු වෙනවා. හරියට මේක තවත් වචන වලින් කිව්වොත් එහෙම නවාතැම්පලක ඔය බෝඩිම්ක කියලා කියන්නේ අපි. අන්න එම්මෙදි තැනක සිරිත් විරිත් වලට යටත් වෙලා හිටපු ජීවත් වුණු දියණිය තම නිවසට ගියා වාගේ වැඩක් තමයි මේ ගහමාරුව. 2026 මාර්තු 26 දක්වා පවතිනවා මෙන්න මේ ගහමාරුව. බුදට හිමි රේවති නැකතේ තමයි මේ ගහමාරුව සිදු වෙන්නේ. බුදගේ ශක්තියත් පදනම් කරගන්න අවස්ථාවක් මේ සිකුරු මාරුව විසින් පෙන්눔 කරනවා. ඒ වගේම චතුරස්‍ර දෘෂ්ටියක් ඇති වෙනවා අනිවාර්යෙන් මාර්තු මාසයේ 18 මේ චතුරස්‍ර දෘෂ්ටියත් එක්ක සමහර රාශි වලින් බොහෝ වෙලාවට මෙහෙම කිව්වොත් නිවැරදි රාශි 12න් ඉපදුණු අයට යම් ශක්තියක් හොඳ ශක්තියක් ගොඩනංවන බව පෙන්눔 කරනවා. ඒ වගේම මම තත්කාල කේන්ද්‍රයක් ගොඩනැගුවා කොළඹ නගරය මුල් කරගෙන ධනු රාශිය මුල් කරගත් තත්කාල කේන්ද්‍රයක් ආවේ. ඒ අනුව ග්‍රහයන්ගේ විහිදීම මෙන්න මේ විදිහටයි පවතින්නේ. කුම්භ රාශියේ තුන්වෙනි කොටුවේ රාහු මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා, බුධ සම මට්ටමින් ඉන්නවා, කුජ සම මට්ටමින් ඉන්නවා. එතන රාහුත් එක්ක ග්‍රහයෝ තුන් දෙනෙක් ඉන්නවා. හතරවෙනි කොටුවේ මීන රාශියේ රවි මිත්‍රව ඉන්නවා, සිකුරු උච්චව ඉන්නවා, සනි සම මට්ටමින් ඉන්නවා. එතනත් ත්‍රිග්‍රහ යෝගයක් ක්‍රියාත්මක කරන බවක් පෙන්눔 කරනවා. හත්වෙනි කොටුවේ මිථුන රාශියේ සඳු මිත්‍රව ඉන්නවා. ඒ වගේම ගුරු සතුරුව මූටව ඉන්නවා. ඒ ස්ථානයේ රණහංස යෝගයක්, ගජකේසරි යෝගයක් ක්‍රියාත්මක වෙමින් ග්‍රහයෝ දෙදෙනෙක් මිථුන රාශියේ ඉන්න බව පෙන්눔 කරනවා. 9 වෙනි කොටුවේ සිංහ රාශියේ කේතු මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. මෙන්න මේ කරුණු කාරණා පදනම් කරගෙන සිකුරුගේ බලපෑම රාශි 12න් ඉපදුණු අයට කොහොමද කියන එක ඊළඟට අපි කතා කරමු. සිංහ රැසින් ඉපදුණු අයගේ 8 වෙනි කොටුවේ තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ සිකුරු මාරුව. 8 වෙනි කොටුවේ සිකුරු මාරුව ක්‍රියාත්මක කරනකොට චතුරස්‍ර දෘෂ්ටියක් ඇති කරගන්නවා තමන්ගේ 11 වෙනි කොටුවේ ඉන්න ගුරු ග්‍රහයත් සමග. මම පොඩි මෙහෙම දෙයක් කියනවා. නරක නෑ හොඳයි. හැබැයි වකුගඩු අමාරු තියෙන අය ඒකවල පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕන. හෘදයාබාධ පිළිබඳ ප්‍රශ්න තියෙන අය බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. හැබැයි ඒවා උත්සන්න වෙන්න වෙයි. ප්‍රශ්න ටිකක් අධික වෙයි. හැබැයි ප්‍රශ්නේ කෙලවරක් දකින්න පුළුවන්. උත්සන්න වෙන අර්බුදේ අවසානයක් දකින්න පුළුවන්. ඔන්න ශල්‍ය කර්මයක් කරනවා. මුදල් හදල් පෞගී කාලේ නැතුව හිටියා. එහෙම නැත්නම් දිනයක් නැතුව හිටියා. එක්ක වෛද්‍යවරයා නැතුව හිටියා. එක්ක වෛද්‍ය පහසුකම් නැතුව හිටියා. එක්ක තමන්ට නිරෝගී සම්පත්තිය නැතුව හිටියා. තමන්ගේ මේ ශල්‍ය කර්මය කරන්න. ඔන්න දැන් මේ ග්‍රහමාරුවෙන් පස්සේ, ඒ කියන්නේ මාර්තු 2 පස්සේ සියලු පසුබිම ගොඩ නැගෙනවා. ඒ තුලින් ඔබට පෞගිය කාලේ තිබිච්ච වකුගඩු බද්ධ කිරීමේ ප්‍රශ්නය, එක්ක හෘදයාබාධ පිළිබඳ ප්‍රශ්නය, ශල්‍ය කර්මකින් කෙලවර කරගන්න වාසනාව ලැබෙනවා. ඒ නිසා ඔබ මේක ප්‍රශ්නයක් ගැටලුවක් කියලා හිතන්න එපා. ප්‍රශ්නයක් ගැටලුවක් වුණත් ඒකේ කෙලවරක් දකින්න වාසනාව ලැබෙනවා මාර්තු 2 පස්සේ. නිසා වකුගඩු අමාරු තිබිච්ච අය බෙහෙත් ගන්න, ශල්‍ය කර්ම වලට වාජනය කරන්න. එහෙම නැත්නම් ඔබගේ ලේ වර්ගයට අදාළ වකුගඩුව යම් දැන්වීමක් දාන්න. ඒක ලැබෙනවා යම් මුදලක් වැය කළා හරි නැත්නම් පරිත්‍යාගශීලී කෙනෙක්ගේ වකුගඩුවක් ලැබීමත් තුළින් තමන්ගේ වකුගඩු ප්‍රශ්න විසඳ ගන්න වාසනාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ සිංහ රැසින් ඉපදුණු අයගේ හෘදයාබාධ පිළිබඳ ප්‍රශ්න තිබුණා නම් හෙළවෙදකමින් හොද කරගන්න වාසනාව ලැබෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට විශේෂඥ දැනුමැති හෙළ වෛද්‍යරුන්ගේ සහයෝගයේ දැනුම මත ඔබට ඒක යටපත් කරගන්න වාසනාව ලැබෙනවා. ශල්‍ය කර්මයක් කරකින් කෙලවර වෙන්න තිබිච්ච එක බෙහෙත් වලින් යටපත් කරගන්න වාසනාව ලැබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් උනන්දු වෙන්න, දැනුමැති අයගෙන් උදව්පදව් ලබා ගන්න කියලා මම දැනුවත් කරනවා. ඒ වගේම තමයි 11 වෙනි කොටුවේ ඉන්න ගුරුගේ සම්බන්ධය නිසා සිංහ රැසින් ඉපදුණු අයට තෑගි, භෝග, වස්තු, ධනෙ ලැබෙන වාසනාව තියෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. බොහෝ වෙලාවට පෞගිය කාලේ ලැබෙන තිබිච්ච දෙයක් නොලබුණා නම් ඔන්න අතටම ගෙනත් දෙන ග්‍රහමාරුවක් කියලා මම නම් කරනවා.